සාර්ථක ප්‍රවේගකාරී ජාස්සම්පාන පහරවල් හිමි දක්ෂතම ප්‍රවේගකාරී පිතිකරුවෙක් නිසාන්ත වේරකෝන් පොඩ්ඩා යන අනුවර්තනාවෙන් හඳුනන මේ තරගයෙන් අනතුරුව මේ අර්ධ වශයෙන් තරගය පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. අප ආරාධනය කරනවා ඉතාම ඉක්මනින්ම ඔබගේ සහයෝගය අපිට ලබා දෙන්න නියමිත කාල වේලාව අනුව තරගමාලාවේ වැඩි පන්දු වාර ගණනක් අවසන් තීරණාත්මක තරගයට ලබා දීමටයි තරග තීරකවරයා සූදානම් වෙන්නේ. ලකී විජිත බැත්තුමාන්ගේ සාදර සමාදර අනුග්‍රහයක දායකත්වයෙන් ලබා දෙන ඉතාමත්ම සාර්ථක ජයසම්පන්න තරගමාලාවක් බවට දැන් ක්‍රීඩා පිටිය තුළ සැකසී තිබෙනවා. සියලුම ප්‍රකට ප්‍රමුඛ පුලේ ක්‍රීඩා සමාජ රැසක සිය දායකත්වයේ සමගින් දයාබරිතුනි සුදරම් පන්දු යොමු කිරීම සඳහා රයිටම් රාවද විකට් ආකාරයෙන් නිසාන්ත වීරකෝන් පාරක් කෙල කරනවා. එළිමයි පන්දු පරවන පන්දුවක් ආකාරයෙන් රැක ගන්නවා සුරුකිව මිඩෝන් කලාපයේ සිට ඉතාමත්ම සාර්ථක පිතිකරුවෙක් ක්‍රීඩාප්‍රියනේ ඉතාම සාර්ථක පන්දුවක් දයාබරිතුනේ. මම හිතන්නේ නිසාන්ත වීරකෝන් වැනි ක්‍රීඩාප්‍රිය රඳවා ගැනීම මම හිතන්නේ සාර්ථක වන්නේ ක්‍රීඩාප්‍රිය පන්දු යවන්නක වශයෙන් ඉන නොදවෙනි සාර්ථක පිතිකරුවෙක් දැන් ක්‍රීඩාප්‍රිය සම්බන්ධ වන්නේ රමේෂ් ක්‍රීඩාප්‍රිය සම්බන්ධ වෙන ක්‍රීඩකයා ශ්‍රී ලංකයේ සැහැල්ලු පන්දුවක ඩ්‍රාමාව තුළ ප්‍රධාන සංවිධායකයන් ශ්‍රේණිගත කරන විට ඉතාමත්ම සාර්ථක ප්‍රවේගකාරී ජයසම්පන්න සහතික වෙන් කරන දක්ෂතම ප්‍රධාන සංවිධායකවරුන් සිටින කණ්ඩායමක් මොහමඩ් අෂ්මාල් ප්‍රයෝග වැලිගම රෝයල් ක්‍රීඩා සමාජයේ දයාබරිතුනේ. සයිරාන් හිටපු කුරුවිට හයිඩ්‍රාමණී ක්‍රීඩා සමාජයේ නියෝජනය කළා. ඉනතුරුව රත්නපුර ට්‍රොෆි ක්‍රීඩා සමාජයේ නියෝජනය කළා. කලකම අවිස්සාවෙල්ල තරගමාලාවකදී 11 සමාජික තරගමාලාවකදී මමත ලක්ෂ්‍ය රොද්රිගෝ ප්‍රධාන ප්‍රවීණ විශ්ලේෂකයා සමග එකතු වෙන විට ඒ තරගමාලියේ දක්ෂතම පන්දු යවන්නාට මේ සම්මානයෙන් අභිෂේක ලැබේ. පාරක් එල්ල කරනවා උඩු පන්දුවක් ආකාරයෙන් පන්දුව ලොනෝන් දෙසින් රැක ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ. තමත් අපහසු අවස්ථාවක් නොවේ සිටියේ උඩ පන්දුවක් ලබා ගැනීමේදී ධර්මන්ත සාර්ථක ඵලදායී අවස්ථාවක් ලබා ගන්නේ ප්‍රතිවාදී රමේෂ් ඉතාමත්ම වාසනාවන්ත ක්‍රීඩකයෙක් බවට පරිවර්තනය ඉතාමත්ම සාර්ථක දායකත්වයක් ලබා දීමට හැකියාවක් ඇති පිත්තේ නපුරුම දස්කම් පාන දක්ෂම ක්‍රීඩකයෙක් දුර්වල පන්දු අද්දුටු සැරින් ක්‍රියාත්මක කරන ක්‍රීඩකෙක් කැරීට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් කතාබහට ලක් කරන ජනාදර දකුණත් පිතිකරුවා සුදරම් වන්නේ පන්දුර පාර දීම සඳහා සයිරාන් පහරක් කෙල කරනවා පන්දුව ලෝලෝන් දෙසින් තාමත්ම දුර්වල පන්දු රැකීමක නිරත වන්නේ රංග තම පාදය යොමු කරමින් පාපන්දු ක්‍රීඩකෙක් බවට පරිවර්තන වුණේ. නමුත් අවසානයේදී ඒ දුර්වල පන්දු රැකීම මේ තවත් ලකුණු 4ක් වැලිගම රෝයල් ක්‍රීඩා සමාජයේ නමට ඉදිරියෙන් ප්‍රකාශ කරන විට ලකුණු සංඛ්‍යාව වෙනේ ප්‍රධාන නිර්මාතු ලකී විජිත බැත්තුමාන්ගේ සාදර සමාදර අනුග්‍රහයක දායකත්වයෙන් ලබා දෙන ඉතාමත්ම සාර්ථක තරගමාලා ඔස්සේ ඔබ අප සියලු දෙනාම රැඳී සිටින්නේ. සුදානම් පන්දු යොමු කිරීම සඳහා රයිටර් මෝද විකට් ආකාරයේ නමේෂ් ටෙරේව පාරක් එල්ල කරනවා පසුපස පාදයේ පැවෙන බැක්කුටි පාර එල්ල කරන්නේ පන්දු ඇදී යන්නේ ඩීප් ස්කෝර් එක අතරින් ලකුණු 6යි. ඒ ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන අවසන් ඉතාමත්ම සාර්ථක පන්දු පහරක් පසුපස පාදයේ පැමිණ වැක්කුටි පාර එල්ල කළේ පන්දු ඇදී ගියේ ඩීප් ස්කෝර් එක අතරින් ඒ සාර්ථකම ලකුණු 6 කැඩීටයි සඳහන් වන්නේ. මොහමඩ් සයිරාන්ගේ සුපුරුදු රිද්මය අදුටුවේ නැහැ. තාම සාර්ථක ප්‍රවේගකාරී පිතිකරුවෙක් විටක පන්දු යවන්නෙක් විටක පන්දු රකින්නේ කැඩීට සම්මාන ලැබෙන ක්‍රීඩකයෙක් මොහමඩ් සයිරාන් සුදානම් පන්දු යොමු කිරීම සඳහා තම සේවාන්තයේ සිට එවැගේම ලෝකොතරක සිටියත් මේ තරගමාලාව ඉතාම සාර්ථක සුපැහැදිලි දසුන් මතින් තරගමාලාවේ නිර්මාණය කර තිබෙනවා ලංකා සොබ්බෝල් ප්‍රධාන නිර්මාතු අසංක සීලාල්. ඒ පිළිබඳවත් අපි සිහිපත් කළ යුතුයි. පාරක් එල්ල කරමින් ස්ක්‍රෝලික් දෙසින් පන්දු පාර ඇදී ගියේ ලකුණු දෙකක් හිමි කර ගන්නවා. ඒ ලකුණු දෙක සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14 බවට ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන අවසන් දයාබරිතුනේ. ඉතාම සාර්ථක ජයසම්පන්න තරගයක් දියත් කළේ ප්‍රථම තරගය පුත්තලම
කණ්ඩායම සමග ධනුක සම්පාති තමත් සරන්කාමී තරගයක් දියත් කළේ ක්‍රීඩාපිටිය තුල අවසන් පන්දු වාරයේ ප්‍රථම පන්දු වාරයේ සාර්ථක ලෙස තමගේ රාජකාරිය මැනවින් කළා ක්‍රීඩාපිටිය තුල පහරක් එල්ල කරනවා නමුත් හරියාකාරව පිටේ දවටා ගත්තේ නැහැ ක්‍රීඩාපිටිය තුල ඒ වාසනේ එක් ලකුණක් කරා පාසෙන් පැදිමාරු වෙද්දී දැන් මුල් ලකුණු සංඛ්‍යාවට තවත් එක් වයිට් පන්දුවක් එකතු වෙද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16 කියවෙන්නේ දයාබරිතුනි තවත්ම සාර්ථක පන්දුවක් නොවේ ක්‍රීඩාපිටියේ සැකසුනේ මොහමඩ් සයිරාන් සුදානම් වන්නේ පන්දුවට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකේය සැහැල්ලු පන්දු ක්‍රිකට් රාමුව තුළ වැඩි වශයෙන් නම කියවෙන දක්ෂතම වේගවත් තුන්වන ක්‍රීඩකයෙක් හැටියටයි බොහෝ විස්තර විචාරකයන් නෝ පිළිබඳව කතා කරන්නේ ආමන්ත්‍රණය කරන්නේ සුදානම් පන්දු යොමු කිරීම සඳහා ප්‍රධාන විස්කාත්මා පසු කරමින් පහරක් එල්ල කරනවා එළින්මයි පන්දු පාරේ උඩ පන්දුවක් ආකාරයෙන් රැක ගන්න අවකාශයක් නැහැ ක්‍රීඩාපිටියේ ලකුණු 6ක් කරේටයි ඒ තරග තීරකවරයා ප්‍රකාශයට පත් කරනවා ඒ ලකුණු මලි ඒ තරග තීරකවරයා තීරණය කරනවා ඒ ලකුණු 6ක් හැටියට ඒ ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ක්‍රීඩාපිටිය තුළ මොහමඩ් අෂ්මාල් ප්‍රමුඛ වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ ගෙවී ගිය කාලවකවානුව තුළ ඉතාමත් සාර්ථක තරග කීපයක් ජයග්‍රහණය අත්පත් කරගත්තා නිශාන්ත වීරකෝන් ඒ දක්ෂතම ප්‍රතිකරු සම්මානයෙන් අභිෂේක ලැබී සෑම තරගමාලාවක් තුළදීම ඉතාමත් සාර්ථක ජයග්‍රාහීක කණ්ඩායමක් මොහමඩ් අෂ්මාල් ප්‍රමුඛ වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ ඒ පන්දු පහර පිළිබඳව යම්කිසි චකිතයකින් රැඳී සිටින්නේ ප්‍රධාන විශේෂකරුවන් දෙපළ ඒ ලකුණු 6ක්ද 4ක්ද යන යම්කිසි චකිතයක් ඇති වී තිබෙනවා ක්‍රීඩාපිටිය තුළ ඒක තමයි තරගය බදක් නතර වී තිබෙන ආකාරයක් දක්වන ලැබෙනේ පන්දු පහර පිළිබඳව යම්කිසි කතා බහක යෙදී තිබෙන විනිශ්චයකරුවන් තරගකරුවන් තරග තීරකවරයා ක්‍රීඩාපිටිය සම්බන්ධ වන්නේ මොකද නැල්ලු ඒ අනුව මේ මාගේ පෞද්ගලික තීරණයක් නොවේ නිවේදනයක් නොවේ පේස්කාර්තුමාන් තීරණය කරනවා කිසිදු ලකුණක් නොලබා දෙන්නට එම පාරට
තරගය මදක් නතර වී තිබෙන ආකාරය දක්වන ලැබෙන්නේ පන්දු පහර පිළිබඳව යම්කිසි කතාබහක යෙදෙන ආකාරයක් දක්වන ලැබෙන්නේ සංක සීලාල් සජීවීකරණය මදක් නතර කරන්න ඉතින් අපිට පුළුවන් ඔබගේ ආයතනයට පැමිණ ඒ විශ්වාසනීය ලෙස බැටරි ලබාගෙන ඔබගේ විශ්වාසීය සේවා දායකත්වය ලබා තාත්තක දගම් කළු 6 පාරක් එල්ල කරන්නේ පොයින්ට් කලාපෙන් ලකුණු 6යි සාර්ථකම ලකුණු 6ක් ඉවරගන්නේ ගඩාපඩිය තුල ඒ ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන අවසන් කදම්පිටිය එක්සත් ක්‍රීඩා සමාජය සහ බලංගොඩ ලෙජන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ නායකරුන්ටයි මේ විශේෂ නිවේදනයක් ඉතාක් එක්පෙන් මේ සම්බන්ධ වන්න ඊයේ දිනේදී කතරගම පුරවරේ පැවති තරගමාලාවේ ජයග්‍රාහක නායක මොහමඩ් අශ්වාල් ප්‍රමුඛ වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ සාර්ථක ඵලදායී මගහැරී ගිය පන්දුවක් බවටයි සංඥා වන්නේ ඒ අනුව සාර්ථක ස්ථානික රැඳී සිටින මේ මොහොතේදී කෙසේවත් මේ තරග පිටියේ ලකුණු පිළිබඳව කතා කරන සෑහෙන තත්ත්වවල හැකියාවක් ඇති ලකුණු සංඛ්‍යාවක වැලිගම කණ්ඩායම දැන් රැඳී සිටිනේ සොදා පන්දු යොමු කිරීම සඳහා තම සීමාන්තයේ සිට ප්‍රධාන විශ්කාත්මා පසු කරමින් පාරක් එල්ල කරනවා ඩීප් බැට්පුට්ස් කාලික අතරින් ලකුණු 6යි ඉතාමත්ම සාර්ථක ප්‍රශංසනීය පන්දු පහරක් එල්ල කරේ සාර්ථක පහර සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35 බවට වැඩි කරගෙන අවසන් වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ ශ්‍රී ලංකාවේ සෑල්ලු පන්දු වටාම තුළ කිසිසේත්ම තරගයේ අතරමඟ කරන ක්‍රීඩා සමාජයක් නොවේ වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ ප්‍රවේගකාරී ජනප්‍රියතම පන්දු පහරවල් එල්ල කිරීමේ හැකියාවක් ඇති ජනප්‍රිය පිතිකරු ඉනිබක් දියත් කර හැකි සමන්විත දක්ෂතම කණ්ඩායමක් වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ ඊට පිළිතුරු ඉනිබ ඊයේ දිනේදී දියත් කළේ කතරගම පුරවරේ ජයග්‍රාහක කුසලානේ සමගින් මුදලින් රුපියල් නිපන්දුවක් හැරේටයි සංඥා ලැබෙන්නේ ඒ නිපන්දුව සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 38 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ඊයේ දිනේදී ඌව පළාත නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ලාභාන්විතම කණ්ඩායම වෙන ජනිත් පුෂ්ප කුමාර ප්‍රමුඛ බණ්ඩාර සුපර් යුත් ක්‍රීඩා සමාජයේ තරගමාලාවේ අනුසුරුතාවයට හිමිකම් කිව්වා දයාප්‍රිතුනි පහරක් එල්ල කරනවා ඉරිමයි පන්දු පාර වයිඩ් ලෝඩ් කලාපෙන් ලකුණු 4ක් හිමිවෙනවා මේ මොහොතේදී දුර්වල පන්දු රැකීම තව තක්සේරුවෙන් කතා වෙන හැකි කණ්ඩායමක් පෙබල ගණේ පන්දු යවන්නන් පන්දු රකින්නන් පන්දුට පහර දෙන්නන් සමන්විත කණ්ඩායමක් බලංගොඩ නිව් රේන්ජර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන විශ්කාත්මා පසු කරමින් පහරක් එල්ල කරනවා ඉරිමයි පන්දු පාර මිඩෝන් කලාපෙන් ලකුණු 6ක් හිමි කර ගන්නවා සාර්ථකයි ඒ ලකුණු සංඛ්‍යාව ලකුණු 48 බවට වැඩි කරගෙන අවසන් ක්‍රීඩාපඩිය තුළ මා පැසූ ආකාරයටම වැලිගම රොයල් ක්‍රීඩා සමාජය කිසිදු අවස්ථාවක තරගයක් අතරමඟ නතර කරන ක්‍රීඩා සමාජයක් නොවන බව මා ප්‍රකාශයට පත් කළා. ඒ ජය සම්පන්න අභියෝගයන් ජයග්‍රහණය කරන කණ්ඩායමක් වැලිගම රොයල් ක්‍රීඩා සමාජය සාර්ථක පන්දු පහරක් එල්ල කරන ලැබේ. දැන් සූදානම් පන්දු යොමු කිරීම සඳහා තම සීමාන්තයේ සිට රයිට් ආම් හොද විකට් ආකාරයෙන් පහරක් එල්ල කරනවා සාර්ථක පිට පහරක් එල්ල කරන්නේ කෙසේද අතෙක් ලකුණයි සිලිමිඩෝනේ පන්දුව පවතින්නේ එක් ලකුණයි ඒ ලකුණ සමගින් මේ ලකුණු සංඛ්‍යාවේ ලකුණු 49 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන අවසන් ඉතාමත්ම සාර්ථක ප්‍රතිප්‍රයාණයක් දියත් කරන ආකාරය දක්වන්න ලැබෙන්නේ පසුපෙළ ක්‍රීඩකයා ඉතාමත්ම සාර්ථක සේවාදායකත්වයක් ලබා දෙනවා රමේස් ක්‍රීඩාපිටියේ දැන්ටමත් 6 පාරවල් 3ක් සමගින් ක්‍රීඩාපිටියේ පෞද්ගලික ලකුණු 19ක ජයග්‍රහණ ඉලක්කයක් සතුටු තිබෙන ක්‍රීඩාපිටිය තුළ පාරක් එල්ල කරනවා සාර්ථක දැගුම් කළු 6 පාරක් පිසු පන්දුවර පාර පිටියේ සාරස් ජයග්‍රහී මාවත කරා තමයි ඔසවා තවරට ඒ ලකුණු 6 මහත්ම සාර්ථක ලකුණු 6 කරේටයි මා දකින්නේ ක්‍රීඩාපඩිය තුල දයාප්‍රිතුනේ පසුපස පාදයට පැමිණ බැක්කුටි පාර එල්ල කළ ලැබේ දෙවෙනි ප්‍රධාන විස්කත්මා පසු කරමින් පාරක් එල්ල කරන එලිමයි පන්දු පාර ඒ නවතා ගන්න හැකියාවක් නැහැ ලෝනෝෆි පන්දු රකින ක්‍රීඩකයා මිනිත්තු කාලයකට ක්‍රමයෙන් උත්සාහ කළා එම ලකුණු 6 වලකා ගන්න නමුත් ඔහුගේ ඉසට ඉහළින් පන්දු ඇදී ගියේ ලකුණු 6 කැරීට ඒ ලකුණු 6 සමගින් මුල
ආරම්භක පිතිකරු රංග මధుරංග පෙරේරාගේ ආදරණීය වැඩිමහල් සොයුරා දෙවෙනවා ප්‍රධාන වෙන්ස්කාත්මා පසු කරමින් පාරා කියලා කරනවා අලුයදියා නේලවන ඔබ දෙසින් එක් ලකුණයි සාර්ථක පදුනව තාලීමක් කඩා පිටිය තුල එයනුව එක ලකුණක සේවා වෙනවා කඩා පිටිය ඊදිනේදී කතරගම පුරවරේ පැති තරගමාලාවේ ජයග්‍රාහක සූර්යයන් නිසාන්ත වීරකෝන් ඒ තරගවලියේ කැපිපෙන ක්‍රීඩකයාට හිමි සම්මානීය අභිෂේක ලැබී තරගවලී වීරයාට හිමි සම්මානීය අභිෂේක ලැබී පොඩ්ඩා යන අනුවර්ත නාමයෙන් බොහෝ විස්තර විචාරකයා නොට කතා කරන්නේ කලක විදේශගතව සිටියා ජපන් රටෙහි සාර්ථක සේවාදායකත්වය ලබා දෙමින් නැවත සුපුරුදු ලෙන්ගතු නවාතනට ඔහු පැමිණ තින ආකාරය දක්වන ලැබෙන පහරා කියලා ක්‍රමින් එක් ලකුණක් කරා පස්සෙන් පැතිමාරු කර ගන්නවා කඩාපිටිය පන්දු ඇදගියේ වයිට් ලෝන් කලාපයෙන් එක් ලකුණයි දෙවන ලකුණු කරා යාමට අවස්ථාවක් නැහැ කඩාපිටිය තුල රංග ගෙවේගිය කොටගල ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩා සමාජයේ පැවති තරගමාලාවේ ඉතාමත්ම සාර්ථක ප්‍රවේගකාරී පිතිකරු රටාවක් දියත් කළේ කඩාපිටිය පාරා කියලා කරනවා තමගේ උරේ සිට ඉහළින් පන්දු ඇදගියේ එදැවි යන ක්‍රීඩකෙක් කැඩීටයි සඳහන එවැගේම අපි සඳහන් කළ යුත්තේ විශේෂයෙන්ම ක්‍රිකට් සංවිධායකයන් පිළිබඳව කතා කරද්දී කොටගල ක්‍රිකට් ඇකඩමි තරගමාලාව ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ජල තරගමාලාවක් පොයින්ට් සිස්ටම් සේනිකගත කිරීමට අනුව ඉතාමත්ම සේනිකගත යුතු තරගමාලාවක් කරන බව විශේෂයෙන් සඳහන් සීදරන් එවැගේ මනෝජ් තෙබා අපගේ ආදරණීය හිතවතුන් ඉතාමත් මාදරයෙන් ගෞරව සිහිපත් කළ යුතුයි ශ්‍රී ලංකේය සැහැල්ලු පන්දු ක්‍රීඩාව තුළ සිටින ඉතාමත්ම දක්ෂතම තරග සංවිධානයක් කොටගල ක්‍රිකට් ඇකඩමි තරගමාලාව ඉතාමත් වකීමින් යුතුව ප්‍රකාශ කරන ගෙවී ගිය තරගමාලාව ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ පානදුර සුපර් පැසන් ක්‍රීඩා සමාජයේ මොහමඩ් හාමිද් තරගමාලාවේ දක්ෂතම පන්දු යවන්නාසා අවසන් තරගයේ වීරයාට හිමි සම්මානයෙන් අභිෂේක ලැබුවා දයාමරිතුනේ අසන්ත ලිපා දක්ෂතම පිතිකරු සම්මානයෙන් අභිෂේක ලැබුවේ කොටගල ක්‍රිකට් ඇකඩමි තරගමාලාව තුළ තවද සාර්ථක තරගමාලාවක් හැටියටයි ඔබ අප සියලු දෙනාම හඳුනා ගන්න තිබෙන්නේ මෙවරත් පෙබරවාරි මාසයේ ඉතාමත් අපූර්වට රෙන්මාර කර තිබෙනවා සෝදානම් පන්දු යොමු කිරීම සඳහා ගායන චිතක ඩේරීව පහරක් එල්ල කරන උඩ පන්දුවක් ආකාරයේ නෙවෙයි සාර්ථක ලකුණු හතරක් එම් කර ගැනීමක් කඩා අපිරිය තුල ගායන චිතක බලංගොඩ මධ්‍යම විද්‍යාලයේ සී අධ්‍යාපනය යන කලේ වගේම හපුද ඩෝනෙම්ස් ක්‍රීඩා සමාජයේ සමග ඉනන්නොටුව කල්ප ගයන් ප්‍රමුඛ බණ නෙපෝලියන් ක්‍රීඩා සමාජයේ සමග අතල් බැඳගත්තා ගෙවී ගිය සැලෝටා ඉන්ටර්නැෂනල් තරගමාලාව නියෝජනය කරන වාසනාව ලැබුණු කුඩකෙක් ගායන චින්තක සුදානම් පන්දුර පාර දීම සඳහා ප්‍රධාන විස්කත්මා පසු කරමින් පහරක් එල්ල කරනවා ඉදිරිපාදේ නමුත් ඒ සාර්ථක වන්නේ නැහැ ගෙවී ගිය 2016 වසරේ ඩුබායි සංචාරයකට හිමිකම් කිව්වා ගායන චින්තක ක්‍රිකට් ක්‍රීඩක වශයෙන් තමත් සාර්ථක ප්‍රවේගකාරී කීර්තිමත් වමත් පිතිකරුවෙක් ගායන චින්තක සුදානම් පන්දු යොමු කිරීම සඳහා තම සීමාන්තයේ සිට රයිට් ආම් රවුන්ඩ් ද විකට් ආකාරයෙන් දෙවෙනවා වේගයේ වැඩ කර ගනිමින් පහරක් එල්ල කරනවා එලිමයි පන්දු පාර උඩ පන්දුවක් ආකාරයෙන් මොහමඩ් සයිරාන් උඩ පන්දු සොරකේ ලබා ගන්න අතවාදෝදී ගයාන් චින්තකගේ ඉනිම අවස්ථාවේ දුනේ අනුව දැන් පිටිකරු ඉනිම තරමා කඩාල වී තිබෙන ආකාරයක් දක්වන්නේ 6 පාරවල් 4 පාරවල් සමගින් සමන්විත මේ තරගයේ ජයග්‍රහණය කරා යන්නට අවශ්‍යයි මේ පිට ඇසුරු රේඛා මායිම් තුළ මේ පිටිකරුවන් පිළිබඳව කතා කරද්දී දයාවෘතුනේ සාර්ථක ලෙස වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ සියලුම පන්දු යවන්නන් අතිශය සාර්ථක ආක්‍රමණශීලී පන්දු යැවීමක් ප්‍රදර්ශනාත්මක දක්වන ලැබෙන ක්‍රීඩා ප්‍රිය තුළ සුදානම් පන්දු යොමු කිරීම සඳහා ප්‍රමෝද් කැඳවා තිබෙනේ පන්දු යොමු කිරීම සඳහා ප්‍රධාන විස්කත්මා පසු කරමින් පහරක් එල්ල කරනවා තම පාදයේ පන්දුව දැවටෙන ඉතාමත්ම සාර්ථක පන්දු යැවීමක නේතවන්නේ එවැගේම තරග සංවිධායකයන් පිළිබඳව කතා කරද්දී ශ්‍රී ලංකේය සැහැල්ලු පන්දු ක්‍රීඩාව තුළ ඉහළින්ම කතා වෙන තරග සංවිධායකයෙක් මොහමඩ් අශ්මාල් ප්‍රමුඛ වැලිගම රොයල් ක්‍රීඩා සමාජයේ ඉතාමත්ම සාර්ථක තරග සංවිධායකයන් හැටියට කතා කිරීමේ හැකියාවක් තියෙන දක්ෂතම කණ්ඩායමක් දයාවෘතුනේ අද කණ්ඩායමේ කළමනාකරු නායකතුමන් මේ තරගමාලාවට සම්බන්ධ නොවති බවයි මගේ ප්‍රධාන සහෝදරයන් මා සමගින් කතා කරමින් සිටියේ. ඉතාමත්ම නිහතමානී සල්ලගත පැවතුම් ඇති බොහෝ තරගකරුවන්ට මුදල් තෑග ලබා දෙන තරග සංවිධානයක් හැටියට සඳහන් කරන බව මොහමඩ් අජ්මල් පිළිබඳව කතා කරද්දී බොහෝ තරග සංවිධායකයන්ට මුදල් තෑග ලබා දීමටත් ඔහු කටයුතු කර තිබෙනවා බොහෝ තරගමාලා තුළ. ඒ වගේම COVID-19 කොරෝනා වෛරසය උද්ගත වීමත් සමගම කුඩා දුප්පත් පවුල් තෝරාගෙන
එවේලේ ආහාර ලබා දෙමින් ඉතාමත්ම සාර්ථක සමාජශීලී කටයුතු වල නිරතුරු සාර්ථකව කළමනාකරුවෙක් මොහමඩ් අශ්වාල් මැතිතුමන් තම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි දයාපරිතුනි. පහරාල් සාර්ථක පන්දු පහරක් ඉතාමත්ම සාර්ථක මේ උසින් පළ නෙලා ගත්තා මොහමඩ් සයිරාන් දයාපරිතුනි සති ජවසම්පන්න ක්‍රීඩකෙක් ඔහුගේ උස ප්‍රයෝජනෙට ගත්තා ඒ බොඩ පන්දු ලබා ලොනෝෆි පන්දු රකින්න ක්‍රීඩකයා සුරකේ පන්දු ලබා ගන්නා දිදී නිව් රේන්ජර්ස් ක්‍රීඩා සමාජයේ පිතිකරුවෙනිම අඩාල වෙමින් පවතින මොහොතකදී තරගයේ පරාජය බාර ගැනීම තමත් නිහතමානීව ක්‍රීඩා ප්‍රේමී නිවත් වන ගායන චින්තක ප්‍රමුඛ නිව් රේන්ජර්ස් ක්‍රීඩා සමාජයේ අපගේ ගෞරවනීය ස්තුතිය පුද